ලොකුම කෙලෙසේ මොකද්ද? බලවත්ම නපුරුම කෙලෙසේ මොකද්ද? බුද්ධානුස්සතිය හොඳට යෙදෙනකොට අනිවාර්යයෙන්ම සිහිනෙන් පවා දෙවිවරු චෛත්‍ය වඳින හැටි පසේ බුදුරජාණන් වහන්සේලා සිළුමිණ සෑය දකින්න පුළුවන් හරියට බුදුගුණ භාවනාව වැඩිව. ප්‍රත්‍යක්ෂ අවබෝධයෙන් කියන්නේ බුද්ධ කාලයට වඩා අද කාලේ අපිට පින් කරන්න කරුණු ගොඩක් තියෙනවා. අපේ අය පින්කම් දහස් ගණන් කරත් අවබෝධයේ ලොකු ප්‍රශ්න ටිකක් තියෙනවා. අපේ ඇත්තෝ භාවනාවෙන් ගොඩාක් දුරයි. ඒ කියන්නේ මේ ධර්මය ශාලිකාම හරි එන පිළිවෙලක් තියෙනවා. අනුපුබ්බ කිරිය අනුපුබ්බ සික්ඛා. මේක පිළිවෙලට කරොත් විතරයි විපාක ලැබෙන්නේ. එහෙම හරියන්නේ නැහැ. ඒක පින්පව් වලට බලපාන්නේ ওই දෙක විතරයි. පින් වලට පව්, පව් වලට පින්. ඔක අතින් පයින් පින් පව් වෙනස් කරන්න බෑ. මෙන්න මේ ලිස්ට් එක බලන්න. ගණ, ශිව, කාලි, සරස්වති, නාත, පත්තිනි, කේන්දර, ජ්‍යොතිෂ්‍ය, වාහලම්පුරි, සෙන්සොයි. විශ්ව ශක්තිය අද අලුතෙන් ඇවිල්ලා තියෙනවා. විශ්ව මාතාවට ජය මොකද්ද? ස්තුති වේවා. මෙච්චර මිත්‍යා දෘෂ්ටි ගොඩක් තියාගෙන නිවන් දකින්න තියා පිනක් වෙනවද? එක හිතක් නැහැනේ. හැරීම අල්ලාගත හැකි තැන. හංසල් මළුව වෙන ප්‍රත්‍යක්ෂ අවබෝධයෙන් කියන්නේ බුද්ධ කාලයට වඩා අද කාලේ අපිට පින් කරන්න කරුණු ගොඩක් තියෙනවා. එහෙමයි. දැනුම අවබෝධය ගොඩක් තියෙනවා. හැබැයි කාරණාව තමයි දැන් බුද්ධ කාලේ ඒ කරපු විපාක විදිහට අද ලැබෙනවද මිනිස්සුන්ට? ඒකට හේතුව රහතන් වහන්සේලා නැතිකමවත් මොකක්වත් නෙවෙයි. දැන් උදාහරණයක් කියනවනේ බුදුරජාණන් වහන්සේ සාරිපුත්ත මම ඔබට දානයක් දෙනවා. ඔබ මට දානයක් දෙනවා. කොයි දානේද ආනිසංස වැඩි කියලා? අහලා තියෙනවනේ. එහෙමයි. කොහේද වැඩි? බුදුරජාණන් වහන්සේ දාන දෙන දාන. ඇයි? අවබෝධය ප්‍රඥාව වැඩි. අපේ අය පින්කම් දහස් ගණන් කරත් අවබෝධයේ ලොකු ප්‍රශ්න ටිකක් තියෙනවා. ඒ කියන්නේ මේ පිනක් කරද්දි පින ප්‍රබල වෙන්නේ මොකක් නිසාද? චේතනාව ප්‍රබල වීම. එතකොට චේතනාව ප්‍රබල වෙන්න බුද්ධ ධර්මයේ කරන්න තියෙන දේ මොකද්ද? භාවනාව. ඒකට උපකාර වන සීලය. අපේ ඇත්තෝ භාවනාවෙන් ගොඩාක් දුරයි. භාවනාව වැඩෙන්නේ සීලෙන් ගොඩක් දුරයි. ඔන්න ඒ භාවනාවෙන් තොර මානසිකින් පින් කරන්න යන නිසා පින්කම් වෙනුවට ඇත්තටම ගොඩාක් වෙලාවට මට පින්කම් මේක සම්පූර්ණ අනිත් පැත්ත වෙන්නේ. ඒකට හේතු ගොඩක් තියෙනවා. ඒ කියන්නේ මේ ධර්මය ශාලිකාම හරි එන පිළිවෙල